හරි. අද මම බලාපොරොත්තු වෙන්නේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩම සවිස්තරාත්මකව සාකච්ඡා කරන්න. හරි. අපි මෙහෙම පටන් ගමු. අපි සාමාන්‍යයෙන් ස්කන්ධය මැනීමට එහෙම නැත්නම් මෙහෙම කියන්නම්. ස්කන්ධය මැනීමට අපි කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් වගේ ස්කන්ධ සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව භාවිතා කරනවා. ඒක අපි දන්න දෙයක්. හරි. අපි මොකක් හරි දෙයක් මිලදී ගන්නකොට උදාහරණයක් විදිහට 100 කිලෝ එකක් හරි ඒ වගේම පාන් පිටි 500ක් ඔන්න ඔය වගේ අපි සාමාන්‍යයෙන් අපි දෙයක් භාවිතා කරනකොට අපි දෙයක් ප්‍රමාණනය කරනකොට අපිට ස්කන්ධය ප්‍රමාණනය කරගන්න ඕන නම් අපි ප්‍රායෝගිකව භාවිතා කරන ස්කන්ධ තමයි කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් ඔන්න ඔය වගේ ඒකක. හැබැයි පරමාණුක ස්කන්ධය මැනීමට එම ඒකක ඊටමත්ම කුඩා වෙනවා. එහෙම නැත්නම් භාවිතයට ගන්නෙ නැහැ. හරිද? භාවිතයට ගන්නෙ නැහැ. ඒකට හේතුව තමයි පරමාණුක වගේ දෙයක එහෙම නැත්නම් අණුවක වගේ දෙයක ස්කන්ධය ඊටාත්ම කුඩා වීම. හරි එහෙම නැත්නම් ඒ පරමාණු නැත්නම් අණු ඊටාත්ම කුඩායි. හරි එතකොට අපිට කිලෝග්‍රෑම් ග්‍රෑම් වගේ ස්කන්ධ ප්‍රායෝගිකව භාවිතා කරන්න බෑ. මේ වගේ පරමාණු වල අණු වල ස්කන්ධ ඉදිරිපත් කරන්න ස්කන්ධ ප්‍රමාණනය කරන්න උදාහරණයක් විදිහට මේක ගමු. කාබන් පරමාණුවේ ස්කන්ධය මම කියන්නම් 1.993 වතාවක් 1023යි ග්‍රෑම්. හරි මෙන්න මේ වගේ ඊටාත්ම කුඩා අගයක් වෙනවා මේක ග්‍රෑම් වලින් අපි ස්කන්ධය ඉදිරිපත් කරොත් කාබන් පරමාණුවක ස්කන්ධය. ඉතුරු පරමාණු වල ස්කන්ධත් මෙන්න මේ වගේ ඊටාත්ම කුඩා අගයක් වෙනවා. ඒක නිසා අපි ග්‍රෑම්, කිලෝග්‍රෑම් වගේ ඒකක භාවිතා කරන්නේ නැහැ. මොකක් සඳහාද? අපි ඒකක භාවිතා කරන්නේ නැහැ. පරමාණු වල ස්කන්ධය වගේ දේවල් මනින්න. හරි. පරමාණු වල ස්කන්ධය මැනීමට යම් පරමාණුක ස්කන්ධ ඒකකයක් ලෙස සලකා ඒට සාපේක්ෂව පරමාණුක ස්කන්ධය මනිනවා. හරි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් මේ වගේ ස්කන්ධයක් හරි අපි දැන් කිව්වා මේ වගේ දෙයක් නැත්නම් මේ පරමාණුක ස්කන්ධය ඊටාත්ම කුඩා වෙන නිසා අපි මොකද කරන්නේ? අපි කරන්නේ කිසියම් පරමාණුක ස්කන්ධය ඒකකයක් විදිහට අරගෙන එයාට සාපේක්ෂව ඉතුරු පරමාණු වල ස්කන්ධය අපි ඉදිරිපත් කරන එක තමයි අපි කරන්නේ. හරි? ඒ කියන්නේ මොකක් හරි දෙයක් අරගෙන එයාට සාපේක්ෂව ඉතුරු ඒ වගේ ස්කන්ධ ටික මනින එක තමයි අපි සාපේක්ෂව නැත්නම් අපි සාමාන්‍යයෙන් කරන්නේ පරමාණු වල ස්කන්ධ මැනීම සඳහා. හරි. වර්තමානයේ එලෙස භාවිතා කරන ස්කන්ධය. හරි. වර්තමානයේ එලෙස භාවිතා කරන ස්කන්ධය තමයි මෙන්න මේ ස්කන්ධය. 612 සමස්ථානික කාබන් පරමාණුවේ ස්කන්ධය. හරිද? මෙන්න මේ ස්කන්ධය වගේ 12න් එකක්. හරිද? මෙන්න මෙයාට සාපේක්ෂව තමයි අපි ඉතුරු පරමාණු වල ස්කන්ධයන් ඉදිරිපත් කරන්නේ. හරිද? අපි කියනවා මෙන්න මේ අපි සාපේක්ෂව එහෙම නැත්නම් අපි සාපේක්ෂව ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කරපු මෙන්න මේ ස්කන්ධය තියෙනවනේ. අපි මෙන්න මේ ස්කන්ධයට නමක් කියනවා. මොකක් කියලා අපි මෙයා හඳුන්වන්නේ? අපි මෙයාට හඳුන්වනවා මෙන්න මෙහෙම නමකින්. මොකක්ද නම? පරමාණු ස්කන්ධ ඒකකය. හරි. මෙන්න මේ නම තමයි භාවිතා කරන්නේ. මෙන්න මේ පොදු නැත්නම් මේ වරහණ ඇතුලේ තියෙන සියල්ලටම. හරි? මේ වරහණ ඇතුලේ තියෙන මේ ඔක්කොටම අපි භාවිතා කරන පොදු නම තමයි පරමාණු ස්කන්ධ ඒකකය. හරි. එතකොට මෙන්න මේ පරමාණු ස්කන්ධ ඒකකයට සාපේක්ෂව තමයි අපි පරමාණුක ස්කන්ධය ඉදිරිපත් කරන්නේ. හරි. එතකොට අපිට මෙන්න මේ පරමාණු ස්කන්ධ ඒකකයට අදාළව අපිට පුළුවන් අගයක් ඉදිරිපත් කරන්න. හරි. අගයක් ඉදිරිපත් කරන්න පුළුවන්. කොහොමද අගය ඉදිරිපත් කරන්නේ? මෙන්න මෙහෙමයි. හරිද? අපි දැන් යන්නේ පරමාණු ස්කන්ධ ඒකකයට අදාළ අගය ඉදිරිපත් කරන්නනේ. එහෙනම් මම කියන්නම් මෙන්න මෙහෙම පරමාණු ස්කන්ධ ඒකකය කියන්නේ මොකද්ද? පරමාණු ස්කන්ධ ඒකකය කියලා කියන්නේ 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය
වගේ 12න් එකකට අපි පරමාණු ස්කන්ධ එකකේ කියන්නේ. හරි. දැන් මෙන්න මෙයාගේ අගය අපි දන්නවනේ මෙන්න මේකයි කියලා. 1.993 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වලින් ඒ වගේ 12න් එකක්. එහෙම නැත්නම් මෙයා බෙදීම 12. එහෙනම් පරමාණු ස්කන්ධ එකකේ අගය අපිට එනවා කීයක් කියලාද? 1.677 10 ඍණ 24ක් මොන වගේද? ග්‍රෑම් වලින්. හරි. එහෙනම් මේක තමයි පරමාණු ස්කන්ධ ඒකකයේ අගය. එතකොට මෙන්න මේ පරමාණු ස්කන්ධ ඒකකයට සාපේක්ෂව තමයි අපි සෙසු පරමාණු වල ස්කන්ධ ඉදිරිපත් කරන්නේ. අපි ඊට පස්සේ යනවා සාකච්ඡා කරන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක. හරි? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක සාකච්ඡා කරන්න යනවා. මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මෙන්න මෙයා මොකද්ද කියලා අපි කතා කරන්න පටන් ගන්නවා. මොකද්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී ගුණයක්ද කියන එක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? මොකක් හරි පරමාණුක ස්කන්ධය 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක වගේ කී ගුණයක්ද කියන එක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න පුළුවන් කොහොමද? යම් පරමාණුක ස්කන්ධය හරි යම් පරමාණුක ස්කන්ධය බෙදන්න පුළුවන් මොකෙන්ද? 612 සමස්ථානික කාබන් පරමාණුවේ ස්කන්ධය වගේ 12න් එකක්. හරි. එහෙනම් මෙන්න මේකට තමයි අපි මොකක් කියලාද කියන්නේ? මේකට තමයි කියන්නේ අපි මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. හරි. මට මේක තව ටිකක් සුළු කරගන්න පුළුවන්. මම ඊට කලින් මෙන්න මේ දේ කියලා ඉන්නම්. හරි. අපි දන්නවා 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකකට අපි කලින් නමක් කිව්වා. මොකක් කියලාද කිව්වේ? අපි කිව්වා මෙන්න මේකට කිව්වා මොකක් කියලාද? පරමාණු ස්කන්ධ ඒකකය කියලා. හරි? පරමාණු ස්කන්ධ ඒකකය කියලා කිව්වේ මෙන්න මේකට. එහෙනම් අපිට පුළුවන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න කොහොමද? පරමාණුක ස්කන්ධය බෙදුවොත් මෙන්න මේකෙන් මොකද්ද මේකට කිව්වේ? මේකට කිව්වා පරමාණු ස්කන්ධ ඒකකය කියලා. එහෙනම් මෙහෙමත් පුළුවන්. පරමාණුක ස්කන්ධය අපිට බෙදා ගන්න පුළුවන් වුණොත් මොකෙන්ද? අපි බෙදා ගන්න පුළුවන් වුණොත් පරමාණුක ස්කන්ධ ඒකකේ. හරි. ඒකකයෙන් බෙදා ගන්න පුළුවන් වුණොත් ඒ ලැබෙන්නේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරි. දැන් අපිට තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයාගන්න සූත්‍ර කීයද? සූත්‍ර තියෙනවා 2ක්. හරි. මෙන්න මේ දෙකෙන් තමයි අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයාගන්න පුළුවන් වෙන්නේ. අපිට කිසියම් ගානක දෙනවා පරමාණුක ස්කන්ධය. හරි. කිසියම් පරමාණුක ස්කන්ධය දෙනවා. කාබන් පරමාණුවේ ස්කන්ධය දෙනවා. අපෙන් අහනවා මොකද්ද? අපෙන් අහනවා සාපේක්ෂ පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න කියලා. කොහොමද හොයන්න තියෙන්නේ? කෙලින්ම මේ සූත්‍රයට දාගන්න. කොහොමද? පරමාණුවේ ස්කන්ධය දීලා තියෙනවා නම් 600 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය දීලා තියෙනවා නම් එයා 12න් බෙදුවට පස්සේ එයා 12න් බෙදලා ලැබෙන අගය මේක මෙන්න මේ අගයෙන් බෙදුවට පස්සේ එනවා මොකද්ද? මේ පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරි. අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න ටිකක් ලේසි කරගන්න පුළුවන්. තව මෙන්න මේක මේ විදිහට දාගත්තොත් මෙන්න මේ 12 අපිට පුළුවන් නේ. හරි. මේ ඉර යට හරි. මේ ඉර යට ආපහු බෙදලා තියෙන්නේ. එහෙනම් මොකද්ද කරන්න පුළුවන්? අපිට පුළුවන් පරස්පරයෙන් ගුණ කරගන්න.
ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ පරමාණුවක ස්කන්ධය ගුණ කිරීම මොකද්ද? 12 බෙදීම මොකද්ද? බෙදීම 612 පරමාණුවේ ස්කන්ධය. නැත්තම් මේකේ ස්කන්ධය කියලා දාන්නම්කම ඉවරයිනේ කතාව. ස්කන්ධය. හරි. එහෙනම් අපිට දැන් තියෙනවා මෙන්න මේ වගේ සූත්‍ර තුනක්. හරිද? ප්‍රධාන සූත්‍ර තියෙනවා සූත්‍ර දෙකක් තියෙනවා. මේකෙන් හදාගත්ත තව එක සූත්‍රයක් තියෙනවා මෙන්න මේ විදිහට. එහෙනම් අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයාගන්න පුළුවන් මෙන්න මේ ක්‍රම තුනටම දාගෙන. හරිද? අපිට පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා නම් කාබන් පරමාණු ස්කන්ධය දීලා තියෙනවා නම් පරමාණු ස්කන්ධය 12න් වැඩි කරා කාබන් වල ස්කන්ධයෙන් බෙදුවා. එතකොට මොකක්ද වෙන්නේ? ඒ පරමාණුවට අදාළව සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අපිට දීලා තියෙන පරමාණුක ස්කන්ධය යම් පරමාණුක ස්කන්ධයක් ඊට පස්සේ පරමාණු ස්කන්ධ ඒකකයේම අගය දීලා තියෙනවා. හරි? ඒ කියන්නේ මෙන්න මේකෙම අගය දීලා තියෙනවා නම් අපිට පුළුවන් කොහොම ගන්නද? පරමාණුක ස්කන්ධය බෙදුවා මොකෙන්ද? පරමාණු ස්කන්ධ ඒකකයෙන්. එතකොට සම්පූර්ණයෙන් මේ දෙක හරිද? එතකොට සම්පූර්ණ කෙලින් වෙනවා අපිට මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරිනේ? හරි. එහෙනම් මම උදාහරණයක් විදිහට මෙන්න මේක කරන්නම්. උදාහරණයක් විදිහට මෙන්න මේක ගමු අපි උදාහරණයක් විදිහට. හරිද? ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය දීලා තියෙනවා කියලා හිතමු. හරිද? ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය දීලා තියෙනවා කීයක් කියලාද? 2.66 10 ඍණ 23ක් ග්‍රෑම්. හරිද? මේ තමයි ඔක්සිජන් වල ස්කන්ධය. හරිද? ඒ වගේම අපිට දීලා තියෙනවා කාබන් පරමාණුවේ ස්කන්ධය 1.99 10 ඍණ 23ක් ග්‍රෑම් කියලා. හරිද? මගෙන් අහනවා අපෙන් අහනවා මොකද්ද? ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයලා දෙන්න කියලා අපෙන් අහනවා. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයලා දෙන්න කියලා අපෙන් අහනවා. කොහොමද හොයාගන්න තියෙන්නේ? කෙලින්ම ගන්න තියෙන්නේ අපිට දීලා තියෙන්නේ කාබන් පරමාණුවේ ස්කන්ධය. එහෙනම් මම එහෙම කෙලින්ම ලියා ගන්නම්. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කොහොමද හොයාගන්න තියෙන්නේ? ඔක්සිජන් වල ස්කන්ධය බෙදන්න ඕනේ මොකෙන්ද? කාබන් පරමාණුවේ ස්කන්ධය වගේ කීයක්ද? 12න් එකක්. හරිද? මම මේක තව ලේසි කරගන්නම්. ඔක්සිජන් වල ස්කන්ධය බෙදන්න ඕනේ මොකෙන්ද? කාබන් වල ස්කන්ධය වැඩි කිරීම මෙයා මෙතෙන්ට ගියා මොකද්ද වෙන්නේ? එහෙනම් මෙයා උඩට එනවා. එහෙනම් මම ලියා ගන්නම් මෙහෙම. මම දැන් ඔක්සිජන් වල ස්කන්ධය දන්නවා කීයද? 2.66 10 ඍණ 23යි මොන වගේද? ග්‍රෑම්. එයා වැඩි කිරීම මෙතන තියෙන 12. ඊට පස්සේ කාබන් පරමාණු ස්කන්ධය දීලා තියෙනවා 1.99 10 ඍණ 23යි ග්‍රෑම් කියලා. හරි. මුලින්ම මොකද වෙන්නේ? ග්‍රෑම්ට ග්‍රෑම් සුදු වෙලා ගියා නැත්නම් කැපිලා ගියා. මෙන්න මේ 10 ඍණ 23ට 10 ඍණ 23ක් සුදු වෙලා ගියන් පස්සේ මෙතන ඉතුරු වෙනවා 2.66 වැඩි කිරීම 12 බෙදීම 1.99 කියලා. මෙන්න මේක සුළු කරගත්තාන් පස්සේ කීයද එන්නේ? අපිට එනවා කීයක් කියලා? 16.02ක් කියලා එනවා. ඒකකයක් තියනවාද? නැහැ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකකයක් නැහැ. ඇයි ඒ? කාබන් පරමාණුවේ ස්කන්ධය කියන මෙතනක් තියෙන ග්‍රෑම් වලින් ගත්තා ගියා. මෙතනක් තියෙන ග්‍රෑම් වලින් ගත්තා ගියා. ග්‍රෑම්ට ග්‍රෑම් මෙන්න මෙතනදී සුදු වෙලා ගියා. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට මොකද්ද නැත්තේ? නැත්තේ ඒකකයක්. හරි. මම මේකම ගන්නම් මෙන්න මේ විදිහට. හරිද? මෙන්න මේ විදිහට ගන්නම්. අපි හිතමු මෙන්න මෙහෙම. හරි. අපි හිතමු මෙහෙම. අපිට දැන් දීලා තියෙන්නේ මෙන්න මෙහෙම. හරිද? අපිට දීලා තියෙනවා ඔක්සිජන් පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා 2.66 10 කියලා. පරමාණුක ස්කන්ධ ඒකකයේ යන්නේ. දැන් කාබන් කතාවක් දීලා නැහැ. දැන් දීලා තියෙන්නේ මොකද්ද? පරමාණුක ස්කන්ධ
ඒකකයේ අගය. ඒකකය අගය දීලා තියෙනවා කීයක් කියලාද? පරමාණු ස්කන්ධ ඒකකයේ අගය 1.67යි 10 ඍණ 24යි මොන වගේන්ද ග්‍රෑම් කියලා දීලා තියෙනවා. මගෙන් අහනවා මොකක්ද? මගෙන් අහනවා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න කියලා අහනවා. දැන් දීලා තියෙන්නේ අපිට දත්ත විදිහට දීලා තියෙන්නේ මොනවද? ඔක්සිජන් වල ස්කන්ධය දීලා තියෙනවා. පරමාණුක ස්කන්ධ ඒකකය දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ සූත්‍රයෙන් ගන්න. මොකද්ද? ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි ඔක්සිජන් වල ස්කන්ධය. ඔක්සිජන් වල ස්කන්ධය බෙදන්න ඕනේ මොකෙන්ද? පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. පරමාණුක ස්කන්ධ ඒකකය. හරි. ඔක්සිජන් වල ස්කන්ධය කීයද? 2.66යි 10 ඍණ 23යි මොකෙන්ද? ග්‍රෑම් වලින්. පරමාණුක ස්කන්ධ ඒකකය 1.67යි 10 ඍණ 24යි ග්‍රෑම් වලින්. මුලින්ම මෙයා සුළු වෙලා ගියා. මෙතන ගත්තොත් 10 ඍණ 23ක් තියෙනවා 10 ඍණ 24ක් තියෙනවා. මේ 10 ර්ණ 24 මෙතෙන්ට ගිය ගමන් මොකක් වෙනවද? 10 ධන 24ක් එනවා. එහෙනම් 10 ඍණ 23ට 10 ධන 24ක් ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? 2.66 වතාවක් 10 එක බලයක් විදිහට එනවා. එහෙම නැත්නම් 10 කියලා එනවා. බෙදීම 1.67. හරිද? මෙතන ගත්තොත් 26.6 බෙදීම 1.67. මේකත් වෙනවා මොකක් විදිහටද? 16.02. එහෙනම් අපිට පුළුවන් ස්කන්ධයේ පරමාණුක ස්කන්ධය දීලා තියෙනකොට එහෙම නැත්නම් පරමාණුක ස්කන්ධයක් කාබන් පරමාණු ස්කන්ධය දීලා තියෙනකොට අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් පරමාණුක ස්කන්ධයක් පරමාණු ස්කන්ධ ඒකකයේ කියන අගයක් දීලා තියෙනවා නම් අපිට පුළුවන් දැන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයාගන්න. හරි. දැන් ඊට පස්සේ දැන් අපි කතා කරේ මොකක් ගැනද? අපි කතා කරේ පරමාණු ගැන. හරිද? පරමාණු ගැන තමයි අපි කතා කරේ. දැන් එනවා මොකීටද? දැන් එනවා අපි අණු වලට. අපි ඉස්සෙල්ලා කතා කරේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දැන් අපි කතා කරන්න යන්නේ මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. ඇයි අපිට සාපේක්ෂ නැත්නම් අපි අණු ගැන කතා කරන්න වෙන්නේ ඇයි? අපිට අණු ගැන කතා කරන්න වෙන්නේ මෙන්න මේ හේතුව හින්දා. මොකද්ද හේතුව? හේතුව තමයි ගොඩක් මූලද්‍රව්‍යයේ ස්වභාවයේ තියෙන්නේ මොකක් විදිහටද? අණු විදිහට තමයි තියෙන්නේ. ස්වභාවයේ තනි මූලද්‍රව්‍ය විදිහට නෙමෙයි. උදාහරණයක් විදිහට ඔක්සිජන් ගමු. මෙයා තියෙන්නේ මොනවා විදිහටද? H2 විදිහට තියෙන්නේ. හයිඩ්‍රජන් ගත්තොත් තනි පරමාණුවක් විදිහට නෙමෙයි තියෙන්නේ. H2 විදිහට. නයිට්‍රජන් ගත්තොත් එයා N2 විදිහට. ඒ කියන්නේ ගොඩක් පරමාණු. හරි? ගොඩක් පරමාණු නෙමෙයි ගොඩක් අණු ස්වභාවයේ තියෙන මොකක් විදිහටද? අණු වගේ තියෙන්නේ. අණු කියන්නේ පරමාණු දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් එකතු වෙලා හැදිච්ච අණුවක් විදිහට තමයි තියෙන්නේ ස්වභාවය. ඒක නිසා අපිට දැන් සිද්ධ වෙනවා මොකක් හොයන්නද? අණු වල ස්කන්ධය හොයන්නත් සිද්ධ වෙනවා. අණු වල ස්කන්ධය හොයන්න තියෙන්නේ ওই විදිහටම තමයි. 아무තු සෙල්ලමක් කරන්න නැහැ. හරිද? එතකොට හොයන්න තියෙන්නේ කොහොමද? යම් අණුවක නැත්නම් අපි දැන් කතා කරන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයනේ. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකද්ද? යම් අණුවක ස්කන්ධය 600 සමස්ථානික පරමාණුයේ ස්කන්ධයෙන් 12න් එකක් වගේ කීගුණයක්ද? අර පරමාණු අර හේව්වේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේදී අපි හේව්වේ පරමාණු පිළිබඳව. මෙතෙන්දී හොයන්නේ අණු පිළිබඳව. එච්චරයි. හරි. එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට හොයාගන්න පුළුවන් කොහොමද? හරිද? සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න පුළුවන් කොහොමද? යම් අණුවක නැත්නම් යම් ඕනේ අණුවක ස්කන්ධය බෙදන්න ඕනේ මොකෙන්ද? 612 පරමාණුයේ ස්කන්ධය වගේ 12න් එක.
ඉස්සෙල්ලා වගේම මෙයා මෙතෙන්ට ගන්න පුළුවන්. නැත්නම් 12න් ගුණ වෙනවා. ඒ කියන්නේ අණුවේ ස්කන්ධය. අණුවේ ස්කන්ධය වැඩි කිරීම කීයද 12 බෙදීම 612 පරමාණුවේ ස්කන්ධය. හරිනේ. එහෙනම් මෙයා කොටු කරගමු. හරිද? මෙයා කොටු කරගමු. හරි. එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකද්ද? අණුක ස්කන්ධය ගුණ කිරීම 12 බෙදීම කාබන් පරමාණු ස්කන්ධය. මෙන්න මේක වෙනුවට අපි ඉස්සෙල්ලා භාවිතා කරා මොකක් කියලාද? අපි භාවිතා කරා පරමාණු ස්කන්ධ ඒකකය කියලා. එහෙනම් දැන් අපිට පුළුවන් ඕනනම් මෙන්න මේ විදිහට කියන්නත් කොහොමද? සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ අණුක ස්කන්ධය අණුක ස්කන්ධය බෙදීම මොකද්ද? පරමාණුක ස්කන්ධ මොකද්ද? ඒකකය. හරි. එහෙනම් අපිට පුළුවන් මේකක් ගන්න මොකක් විදිහටද? මේකක් ගන්න පුළුවන් සාපේක්ෂ අණුක ස්කන්ධය වෙන සූත්‍රයක් විදිහට. ඉස්සෙල්ලා වගේමයි අමුතු සෙල්ලමක් නැහැ. අමුතු දෙයක් නැහැ. හරිද? අමුතු දෙයක් නැහැ. උදාහරණයක් විදිහට මම ගන්නම්. ජලාණුක ස්කන්ධය දීලා තියෙනවා. හරිද? ජලාණුක ස්කන්ධය දීලා තියෙනවා කීයක් විදිහටද? 2.9යි 10^-23යි ග්‍රෑම් කියලා. කාබන් පරමාණුවේ දීලා තියෙනවා කීයක්ද? 1.6යි 7යි 10^-23යි මොන වගේද? ග්‍රෑම් වලින්. එහෙනම් මගෙන් අහනවා මොකද්ද? ජල අණුවේ. හරි? ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න කියලා. එහෙනම් ජල අණුවේ නැත්නම් එහෙම ලියන්නම් ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි මොකේද? ජලයේ ස්කන්ධය. ජල අණුක ස්කන්ධය බෙදන්න ඕනේ මොකෙන්ද? බෙදන්න ඕනේ 612. එහෙම නැත්නම් මම මෙතන ලියන කාබන් පරමාණුවේ ස්කන්ධය වැඩි කිරීම කීයද? 12. එහෙනම් ජලාණුවේ ස්කන්ධය කීයද? 2.9යි 10^-23යි මොන වගේද? ග්‍රෑම් වලින්. කාබන් පරමාණු ස්කන්ධය 1.6යි 7යි 10^-23යි මොන වගේද? ග්‍රෑම් වලින්. වැඩි කරන්න ඕන කීයෙන්ද? 12යි. මුලින්ම ග්‍රෑම්ට ග්‍රෑම් සුළු වුණා. මේකට මේක සුළු වුණා. 10^-23 සුළු වෙලා ගියා. එහෙනම් මෙතන එනවා කීයද? 2.99 වැඩි කිරීම 12 බෙදීම 1.6යි 7 කියලා. මේකේ අගේ එන්න ඕනේ කීයක් විදිහටද? මේක අගේ එන්න ඕනේ ආසන්න වශයෙන් 18ක් විදිහට. එහෙනම් ජලාණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? 18යි. මම කියන්නම් දැන් මට දීලා තියෙන්නේ මේක නෙමෙයි. හරිද? දීලා තියෙන්නේ කාබන් පරමාණුවේ ස්කන්ධය නෙමෙයි. හරිද? කාබන් පරමාණුවේ ස්කන්ධය නෙමෙයි දීලා තියෙන්නේ. ඒ වෙනුවට දීලා තියෙනවා කියලා හිතමු. අපි මොකද්ද? අපි දීලා තියෙන්නේ අපිට පරමාණු ස්කන්ධය ඒකකයයි. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගේ දීලා තියෙනවා 1.99යි 10^-24යි ග්‍රෑම් කියලා. මගෙන් අහනවා මොනවද? ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කියලා. එහෙනම් ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය කොහොමද හොයන්න තියෙන්නේ? ජල අණුවක මොකද්ද? ස්කන්ධය බෙදන්න නම් මොකෙන්ද? දැන් බෙදන්න වෙන්නේ පරමාණු ස්කන්ධ ඒකකේ. හරි. පරමාණු ස්කන්ධ ඒකකයේ තමයි දැන් බෙදා ගන්න වෙන්නේ. ජලාණුවේ ස්කන්ධය දීලා තියෙනවා කීයද? 2.99යි 10^-23යි මොකෙන්ද? ග්‍රෑම් කියලා.
පරමාණු ස්කන්ධ ඒකකයේ 1.999 10 ඍණ 24යි මොනවද ග්‍රෑම් ග්‍රෑම්ට ග්‍රෑම් සුළු වුණා. ඉස්සෙල්ලා වගේම 10 ඍණ 23 10 ඍණ 24 උඩට ගිය ගමන් 10 ධන 24ක් වුණා. ඒකෙන් 10 ඍණ 23ක් කැපිලා ගියාට පස්සේ උඩ ඉතුරු වෙනවා කීයද? 2.99 වැඩි කිරීම 10 බෙදීම 1.99 මේක උත්තරය කීයක් එන්න ඕනේද? 18ක් කියලා එන්න ඕනි. හරි. දැන් අපි හෙව්වේ සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය තමයි හෙව්වේ. ඉතුරු මේ. හරිද? දැන් අපිට විශේෂතාවක් මේකෙත් අපිට හම්බ වෙනවා. මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධයට මොකද්ද නැත්තේ? ඒකකයක් නැහැ. සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට මොකක් තිබ්බේ නැද්ද? ඒකකයක් තිබ්බේ නැහැ. හරි එහෙනම් අපිට සාපේක්ෂ පරමාණු ස්කන්ධේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ඒකකයක් හම්බෙන්නේ නැහැ. සාපේක්ෂ අණුක ස්කන්ධයට අදාළවත් ඒකකයක් හම්බෙන්නේ නැහැ. හරි. දැන් අපි කතා කරන්නේ පරමාණු වල අණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දීලා තියෙන වෙලාවකදී සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන විදිය. හරිද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දීලා තියෙනකොට සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන විදිය අති සරලයි. කොහොමද හොයාගන්න තියෙන්නේ? අපි හිතනවා උදාහරණයක් විදිහට මම ඔක්සිජන් ගන්නවා. ඔක්සිජන් ස්වභාවය තියෙන්නේ කොහොමද? O2 විදිහටනේ. අපිට කියනවා මෙන්න මේ ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16 නම් අපෙන් අහනවා ඔක්සිජන් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කියලා. සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කියලා අපිට කියනවා. කොහොමද? ඔක්සිජන් පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 10යි. හැබැයි ඔක්සිජන් තියෙන්නේ දෙකක් විදිහටනේ. එහෙනම් O2 විදිහටනේ. එහෙනම් ඔක්සිජන් දෙකක් තියෙනවනේ. එහෙනම් දෙකෙන් වැඩි කර ගමන් කීයක් එනවද? 16 වරක් 2යි කියලා කියන්නේ 32යි. හයිඩ්‍රජන් ගත්තොත් ස්වභාවයේ තියෙන්නේ කොහොමද? H2 විදිහට. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. එතකොට H2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කිව්වොත් සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කිව්වොත් එක හයිඩ්‍රජන් එක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. ඒ වගේ හයිඩ්‍රජන් කීයක් තියෙනවද? 2ක්. එහෙනම් කීයක් කියලා එනවද? 2ක් කියලා එනවා. හරිද? ඊට අමතරව අපි තව ගත්තොත් එහෙම CO2 ගමු. කාබන් ඩයොක්සයිඩ්. හරි මම මෙතනින් ගන්නම් කාබන් ඩයොක්සයිඩ්. හරිද? මේ කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි කියලා දීලා තියෙනවා. මෙයාගේ ඔක්සිජන් වල 16යි කියලා දීලා තියෙනවා. අහන්නේ කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. කොහොමද ගන්න තියෙන්නේ? ගන්න තියෙන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ කාබන් කීයක් තියෙනවද? 12. මේ කාබන් තියෙනවා එකක්. එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. ඕකට එකතු කරන්න ඕනේ මේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ ඔක්සිජන් තියෙනවා කීයක්ද? 2ක්. එහෙනම් මේ දෙකේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? දෙවතාවක් 16යි. එහෙනම් මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයක් එනවද? 12 ධන 32. ඒ කියන්නේ කීයද? 44යි. ඇති දෙයක් නෑනේ. හරි? ඇති දෙයක් නෑ. මේ වගේ තමයි ඉතුරු අණු වල එහෙමම තමයි ගන්න තියෙන්නේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික ඒ අණුවට අදාළව සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික ගත්තා. ඒ අණුවේ තියෙන පරමාණු වලට අදාළ සාපේක්ෂ පරමාණු ස්කන්ධය අරගෙන ඒ අණුවේ ඒ පරමාණු කොච්චරක් තියෙනවද කියලා අරගෙන ඒ අදාළ සංඛ්‍යාවෙන් ගුණ කරලා ඔක්කොගේම සමස්තය එකතුව තමයි ගන්න තියෙන්නේ. මොකක් විදිහටද? සාපේක්ෂ අණුක ස්කන්ධය විදිහට. තව එකක් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ගන්න ජලාණුව. හරිද? ජලාණුව ගමු. හයිඩ්‍රජන් වල 1යි, ඔක්සිජන් වල 16යි. එහෙනම් මේක ජලාණුවේ හයිඩ්‍රජන් කීයක් තියෙනවද? 1යි. එහෙනම් එක වතාවක් හයිඩ්‍රජන් ජලාණුවේ හයිඩ්‍රජන් කීයක් තියෙනවද? 2ක් තියෙනවා. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය වගේ දෙකුත්. හරි. ඒකට එකතු වෙන්න ඕනේ ජලාණුවේ ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? 1යි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. එහෙනම් මේ දෙකේ එකතුව කීයද? 2 ධන 16යි. ඒ කියන්නේ 18යි. හරිනේ. හරි. එහෙනම් මෙහෙම තමයි අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දීලා තියෙන වෙලාවකදී අපිට අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධ හොයාගන්න සිද්ධ වෙන්නේ.